හායි ළමයි අද මම කතා කරන්න යන්නේ මානසික සෞඛ්‍ය සඳහා වෙන් වෙච්ච අපේ රටේ ආයතන ගැන. මොකද අපේ සයිකියාට්‍රි අපොයින්ට්මන්ට් එකේ අපිව ඒ ආයතන වලට ගෙනිච්චා. මොකද අපිට ඒ ආයතන වලින් සපයන සේවා පිළිබඳ දැනුවත් කරන්න. එතකොට මානසික සෞඛ්‍ය කියන්නේ මොකද්ද? මානසික සෞඛ්‍ය කියන්නේ කායික සෞඛ්‍ය වගේම ඉතාමත් වැදගත් දෙයක්. මානසිකව මිනිස්සු ලෙඩ වුණාම ගොඩක් අය ඒගොල්ලෝම පිස්සෝ කියලා කොන් කරනවා. ඒක හරියන දෙයක් නෙමෙයි. මොකද මානසික රෝග වලට කායික රෝග වලට වගේම ප්‍රතිකාර අවශ්‍යයි, අනිත් අයගේ සහාය අවශ්‍යයි. ඒ පුද්ගලයාට මුල් තත්ත්වයට එන්න. ඒ නිසා මානසික සෞඛ්‍ය කියන දේ කායික සෞඛ්‍ය වගේම වැදගත් කියලා මතක තියාගන්න. මම මේ වීඩියෝ එකේ එක ඒ මානසික සෞඛ්‍ය සඳහා වෙන් වෙච්ච ආයතන ගැන කියන්නම්. ඒගොල්ලන්ගේ සපයන සේවා ගැන. මුලින්ම මම කතා කරන්නේ සහනය කියන ආයතනය ගැන. ඒක ලාභ නොලබන රාජ්‍ය නොවන ආයතනයක්. ඒකේ බොරැල්ල තියෙන එකේ මානසික වෛද්‍යවරුන් channel කරලා දිනෝන්මාදය, විෂාදය, ඒ වගේම මානසික ආතතිය සඳහා බෙහෙත් ගන්න පුළුවන්. ඒ රෝග විතරක් නෙමෙයි ගොඩක් රෝග වලට ප්‍රතිකාර කරනවා. ඒ වගේම මානසික උපදේශන ලබා දෙනවා. ඒ වගේම පුනරුත්ථාපන සේවා, ඊට පස්සේ ප්‍රජා සෞඛ්‍ය සේවාත් සපයනවා. ඊට පස්සේ පානදුර ගොරකානේ තියෙනවා. මේ තියෙන්නේ ඒ නවාතැන් පහසුකම් තියෙන ස්ථානයක්. ඒකෙදි පුනරුත්ථාපන සේවා වගේම ඒගොල්ලන්ගේ හැකියාව වර්ධනයට එක වැඩසටහන් තියෙනවා. ඊට පස්සේ මැල්මැදුර කියන ආයතනයට අපිව ගෙනිච්ච කොළඹ තියෙන ඒකත් ලාභ නොලබන රාජ්‍ය නොවන ආයතනයක්. ඒකේ ගොඩක් මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්ච අයට, ස්ක්‍රීන් වලට අබ්බැහි වෙච්ච අයට, ඊට පස්සේ ගේම් වලට අබ්බැහි වෙච්ච අයට උපදේශන ලබා දෙන තැන. ඒකේ සේවා නොමිලේ සපයන ආයතනයක්. ඊට පස්සේ නෙස් කියන ආයතනයත් ඒ වගේම ලාභ නොලබන ආයතනයක්. ප්‍රජා සෞඛ්‍ය සේවාව ඉරණම් වන ආයතනයක්. ඒක පටන් අරගෙන තියෙන මිසිස් සැලේ ඇන් කාමිනී කියන දෙන්නා මුල් ඒරියාවේ යුනිට් 2 එක බලන්න ගියාම මේ ඒකේ ගොඩක් මිනිස්සු දුක් විඳිනවා බලලා දැක්කලා තමයි ඒක පටන් අරගෙන තියෙන්නේ. ඒ ආයතනයේ මගින් ඒ ඉන්න රෝගීන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් විදිහට, ඒ කියන්නේ ටීවී බලන්න පුළුවන් විදිහට අවශ්‍ය පරිසරය සපයලා තියෙනවා. තව සායනයට සහභාගී වෙච්ච රෝගියෙක් ගැන හිතන්නකෝ. ඒ වෛද්‍යවරයා විසින් මේ නෙස්ට් කියන ආයතනයට දැනුම් දුන්නාම මේ ආයතනය මගින් ගිහිල්ලා ඒ රෝගියා ගැන හොයලා බලනවා, හරියට බෙහෙත් ගන්නවාද, ඒ වගේ ගොඩාක් සේවා මේ ආයතනය මගින් සපයනවා.